වල පතලයි හිතෙන් පවා වඳිම් හිතවල සුවයයි ළඟටම ගිහිල්ලා කරුණා කරන්න බැරි වුණත් සුන්දර හවාරයක හරි ලස්සන සංචාරයක ගමන් නිමාව මෙන්න වගේ හරි ලස්සන තැනකින් සිරිපා මලු කරුණා කරා. අයිබෝවන් ආයිෂබෝවන් ඉතින් අවසර එකම අවාරයක දෙවරක් සිරිපා කරුණා කරන්නට ලස්සන මරේ වතු ආයෙ මැදින් සිරිපා දෙන ලස්සනම පාර සිරිපා මලුර දෙන ලස්සනම පාර සඳකල තැන්න මාර්ගය හරහා මම දැන් ඉන්නේ රජමලේ කන්ද තමයි වලේ පිටිපස්සෙන් පේන්නේ මීටර 1820ක් උසයි මේ රජමලේ කන්ද මම දැන් ඉන්න තැනට මීටර 1520ක් වගේ උසයි. ඉතින් මම මේ තැන ඉඳලා මීටර 720ක් විතර උඩට කරුණා කරන්න ඕනේ සිරිපා මලුව හම්බෙන්න. ඒ කියන්නේ මීටර 2243 දී තමයි මට මේ සිරිපා මලුව හම්බෙන්නේ. අපි අර වචනයෙන් කිව්වොත් සමන්ත කූට පර්වතය එහෙම නැත්නම් සමනල කන්ද සිරිපා මලුව කීකී මම අර ඔයාලට මම මතකයි ඔයාලට මම කලින් ගෙන බ්ලොග් එකේ කියන්නේ ගිය මාසේ මම ගහ බ්ලොග් එක මම සිරිපා කරුණා කරේ 60 නල්ල තන්නි පාර. ඉතින් අද යන්නේ මේ සිරිපා මලුවට තියෙන ලස්සනම මාර්ගය. ඒ කියන්නේ සඳකල තැන්න හරහා යන්න තියෙන මාර්ගය. ඒ කියන්නේ මෙන්න මේ තව පොඩි දුරකින් අපිට උඩින් අපි ගමන් ආරම්භ කරනවා මහ කැලේ මැදින් සිරිපා කරුණා කරන්නට කිලෝමීටර 5මාරකට 6කට ආසන්න දුරක් අපිට මේ වනගත මාර්ගයේ ඔස්සේ සිරිපා කරුණා කරන්න තියෙනවා. ඉතින් මේ ඔයාලට මේ වටපිටාවෙන් පේන්නේ මරේ වතු යාය. එහා පැත්තින් හරි ලස්සන කඳු යායක් මැදින් මෙන්න මේ ලස්සනට මරේ වතු යාය තමයි හැදලා තියෙන්නේ. ඉතින් මරේ වතු යායට එන්නේ කොහොමද කිව්වොත් මම ඔයාලට කිව්වොත් මේ මරේ වතු යායට එන්න තියෙන්නේ ඔයාලා අර නල්ල තන්නි පාරෙන්ම ඇවිල්ලා ඉතින් මේ පාරෙන්ම මුල්ගම හන්දියෙන් ඒ කියන්නේ මුල්ගම එතන පොඩි පාරට පලන තියෙනවා. ඉතින් මේ පාරේ ගාවින් හැරිලා ඔයාලට එන්න තියෙන්නේ කිලෝමීටර් 7ක් විතර ආසන ප්‍රමාණයක් එන්න තියෙනවා මේ මන් දැන් ඉන්න තැනට. ඉතින් මෙන්න මෙතනදී තමයි අපිට සඳකල තැන්න මාර්ගය ආරම්භ වෙලා අපි ලස්සන සිරිපා මලුව කරුණා කරන්න යන්නේ. අපිට රජමලේ කන්ද මීටර 1820යි 1830 දී හම්බ වෙනවා අපිට සඳකල තැන්න. ඉතින් සඳකල තැන්නදී තමයි සිරිපා මලුව ලස්සනට පේනවා කියලා කියන්නේ. ඉතින් මේ ලස්සනට පේන හරි කරුණාවෙන් හරි භක්තියෙන් කරුණා කරන සිරිපා මලුව. ඉතින් එහෙනම් මෙන්න මේ ලස්සන වනගත මාර්ගය ඔස්සේ කරුණා කරමු සිරිපා මලුව. ඉතින් අපි යමු දැන් එහෙනම් මෙන්න මේ ලස්සන මාර්ගයේ සිරිපා කරුණා කරන්න. ඉතින් මෙන්න මේ හරියෙන් අපි ආරම්භ කරන සිරිපා කරුණාව ඔයාලට පේනවා ඉතින් විතර බෝඩ් එක දෙනවා. ඉතින් මෙන්න මේ හරියෙන් තමයි අපි ආරම්භ කරන්නේ රජමලේ සඳකල තැන්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න. ඉතින් අපි යමු මෙන්න මේ හරියෙන් උඩට ලස්සන අවාරයක හරි සුන්දර ලස්සන පරිසරයක් මැදින් අපි සිරිපා කරුණා කරනවා. ඉතින් මම ඔයාලට කිව්වා වගේම මේ මාර්ගය අපි ආරම්භ කරා විතරයි මේ බලන්න තියෙන සුන්දරත්වය. මේ සුන්දරත්වයේ මැදින් තමයි අපිට මේ සඳකල තැන්න හරහා සිරිපා කරුණා කරන්න තියෙන්නේ. මම ඔයාලට කිව්වා වගේම හරි සුන්දර මාර්ගයක තියෙන හරි ලස්සන අවාරයක් පියමුඩට
යා. ඉතින් මෙන්න මේ මාර්ගය සිරිපා මළුවට කෙටිම මාර්ගය වුණාට ඔයාලට දැනදි පිටිපස්සෙන් පල්ලම ඉතින් අපි පළවෙන්න මේ රජමලේ කන්ද තරණය කරන්න ඕනේ. මීටර 1820ක් උසයි. මේකේම ලේසි නෑ. කෙටිම මාර්ගය වුණාට මේ මාර්ගය දුෂ්කරයි. ඉතින් අන්නේ හේතුව නිසා මේ මාර්ගය තෝරගන්නවා ගොඩක් අඩුයි පිරිස සිරිපා කරුණා කරන්න. ඒ හේතුව මේ මාර්ගයේ සතුන් ප්‍රමාණය වැඩි. ඒකට අපි අවාරය කරුණා කරද්දී අපිට මෙන්න මේ සිරිපා කරුණාවේදී සත්තු හම්බෙන්න දෙන සම්භාවිතාවය සෑහෙන්න වැඩි. ඉතින් ඔයාලට වටපිටාවේ සද්දෙත් ඇහෙනවා ඇති. ඉතින් අන්න හේතු නිසා තමයි මෙන්න මේ මාර්ගය අවාරය සිරිපා කරුණා කරද්දී තෝරගන්නම අඩු. රජමලේ කන්ද නැගලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ අර ලස්සන තැනකට. මේ බලන්න මේ අර ලස්සන පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. ඔයාලා අහලා තිනවා සිරිපා මළුව ලස්සන වෙන්නේ මෙන්න මේ සඳකල තැන්න මාර්ගයට කියලා. ඒකට හොඳ උදාහරණයක් තමයි අපිට තව පොඩ්ඩක් උඩට ගියන් පස්සේ මෙන්න මේ සිරිපා මළුව ලස්සන පේන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ වගේ ලස්සන වනගත මාර්ගෙකින් යනකොට තමයි සිරිපා කරුණාවේ සුන්දරතම අවධිය අපිට බලන්න පුළුවන් වෙන්නේ. එන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න. මෙන්න මෙතනින් අපිට පේනවා මේ සිරිපා මළුව. ඉතින් මෙන්න මේ මාර්ගයේ බලන්න මේ ලස්සන මාර්ගයක තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් සුන්දර සංචාරයේ අපිට මේ සඳකල තැන්න හරහා කරුණා කරනකොට ඔයාලට බෝතල් වල වතුර දාගෙන කියන ලොකු අවශ්‍යතාවයක් නැහැ. හේතුව මෙන්න මේ මාර්ගය යනකොට මෙන්න මේ ලස්සන ඇලදොල ගංගා ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒක නිසා අපි නම් මේ අවාරයේ සංචාරය කරන්නේ. ඉතින් මේක නිසා මේ ඇලදොල වල වතුර ඉතුරුලා තිනවා සෑහෙන්න. ඒක නිසා අපිට බෝතල් කළ වතුර කියන ලොකු අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ සඳකල තැන්න පාරෙන් කරුණා කරනකොට මේ වනගත මාර්ගයෙන් අපි සිරිපා කරුණා කරගෙන එනකොට අපිට සඳකල තැන්න ලස්සනම තැන අපිට සිරිපා මළුව ලස්සනම තැන පේන තැන කිව්වොත්
මම නිවැරදි. ඉතින් මම දැන් ඉන්නේ අන්නේ හරියට ලං වෙලා. මෙන්න මේ හරියෙන් පේනවාලට මේ පේන්නේ සඳගල තැන්නට පේන ලස්සන සිරිපා මලුව. ඉතින් සිරිපා මලුව හරි ලස්සනට පේනවා කියලා කියන්නේත් මෙන්න මේ සඳගල තැන්නට. ඉතින් මේ බලන්න අවාරයක සිරිපාව මෙහෙම දකින්නවා කියන්නේ බලන්න තියෙන සුන්දරත්වය. මෙන්න මෙහෙම තමයි මෙන්න මේ ලස්සන පරිසරයට පේන්නේ. ඉතින් මම ඔයාලට මේ තරම් දුරට මෙච්චර දුරට ආවට අපේ ගමන් සංගය දෙන්න කිව්වේ නෑ. මෙතනින් ඉන්නවා තඩියයි පොඩියයි. තඩියයි පොඩියයි මූ තඩියා. කොයි ඌ තඩියා. ඉතින් අපි තුන්දෙනා තමයි මෙන්න මේ සිරිපා ගමන අද සඳගල තැන්නින් අවාරය සංචාරය යෙදුනේ. ඉතින් අපිට තව සිරිපා කරුණා කරන්නත් මෙන්න මේ මාර්ගයේ තව බොහෝ දුරක් ඉතිරිව තියෙනවා. ඉතින් ලස්සන මතකයන් එකතු කරගෙන මෙන්න මේ සිරිපා කරුණා කරන්න අපිට හොඳ අවස්ථාවක්. මොකද මේ මාර්ගයේ අපිට කවුරුත් හම්බුනේත් නැහැ. හරි නිදහස් පරිසරයක් තිබුණේ. ඉතින් ඒ නිදහස් පරිසරේ අපි ඉතිරි ගමනේ අනිත් ටික කරුණා කරනවා. මෙන්න මේ පාරෙන් අපි නල්ලතන්නිය පාරට හම්බ වෙනකම්ම අපි මෙන්න මේ වනගත මාර්ගය ඔස්සේ ඉදිරියට සිරිපා කරුණා කරනවා. එහෙනම් යමු ඉදිරියට. එකම අවාරයක දෙවනවර සිරිපාස් කරුණාව. අපි දැන් උඩමළුවට පොඩි දුරක් මෙහයින් ඉන්නේ. අපි තාම හැටන නල්ලතන්නි පාරට ඇවිල්ලා අපි පඩිපෙළ ළඟට තාම ආවේ නැහැ. ඉතින් අපි අර ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නුවේ සඳගල තැන්නේ අර ලස්සනම තැන ඉඳලා මම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන පාරකින්. තව අපි පොඩි දුරකින් අපි හැටන නල්ලතන්නි පාරට එකතු වෙනවා. ඉතින් මෙන්න මේ මාර්ගයේ එනකොට අපිට අර සඳගල්ල තැන්නදී ඇවිල්ලා නල්ලතන්නි පාර ගාවට එනකම් වතුර නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම එතනින් උඩට එනවනම් වතුර අරන් එන්න ඔයාලා පොඩි බෝතලයකට වතුර පොඩ්ඩක් අරන් ආවනම් ඇති. ඉතින් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි නල්ලතන්නි පාර ගාවට ගිහිල්ලා පඩිපෙළ ළඟට එකතු වෙලාම ගමනේ අනිත් විස්තර ටික කතා කරමු. දැන් යමු උඩට අපි නල්ලතන්නි පාර ළඟට.
රජමලේ සඳගල තැන්න. මාර්ගයෙන් ඇවිල්ලා මෙන්න මේ හරියෙන් අපි මහගිරි දඹේට වැටෙනවා. ඔයාලට මේ හරිය හොඳට මතක ඇති. මම ගිය පාර නල්ලතන්නි පාරෙන්, ඒ කියන්නේ ගිය මාසේ නල්ලතන්නි පාරෙන් ඇවිල්ලා මෙන්න මේ හරියට ඔයාලා මතකට පෙන්නුවා. මෙන්න මේ පාර ඔයාලට පේන ඇති. මෙන්න මෙතනින් තමයි මම ඔයාලට කිව්වේ සඳගල තැන්න පාර ඇවිල්ලා මෙන්න මෙතනට මහගිරි දඹේට වැටෙනවා කියලා. ඉතින් අපිට එන්න තියෙන සිරිපා මළුවට එන්න තියෙන ලස්සනම පාර සඳගල තැන්න පාරෙන් තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මහගිරි දඹේ ළඟ ඉඳලා මෙතන උඩට සිරිපා කරුණා කරනවා. ඔයාලට මට කියන්න අමතක වුණා. මෙන්න මේ සිරිපා කරුණා කරද්දී අපිට එන්න මාර්ග 6ක් තියෙනවා. ප්‍රධාන මාර්ග 6ක් තියෙනවා. ඒ ප්‍රධාන මාර්ග 6 අපි ආවේ ළඟම සහ ලස්සනම පාරේ. ඒ කියන්නේ රජමලේ සඳගල තැන්න. අවසානම ලස්සනම දවස් ටික තව දින 20ක් වගේ තියෙන්නේ වාරයේ සිරිපා කරුණා කරන්න. ඉතින් අපි යමු මෙන්න මේ හරිය උඩට සුන්දර ආවාරේ අවසන් දින කාලවකවානුවේ සිරිපා කරුණා කරන්න මෙන්න මේ කිං උඩට. අපේ ගමන් සංගයද. ඉතින් අපි දැන් මහගිරි දඹේ නැගින ගමන් ඉන්නේ උඩට. පල්ලෙහෙන් පේනවා සාම චෛත්‍යය. යකාඬු වැල්ල. මම ගිය පාර 60 නල්ලතානි පාරෙන් එනකොට ඔයාලට මෙන්න අර ලස්සන ඉසව් ටික පෙන්වනවා හොඳට මතක ඇති. අපිට තියෙනවා මෙන්න මේ සිරිපා කරුණා කරද්දී ප්‍රධාන මාර්ගයන් 6ක් පාවිච්චි කරන්න. ඒ ප්‍රධාන මාර්ගයන් 6 තමයි 60 නල්ලතන්නි පාර, රජමලේ සඳගල තැන්න පාර, ආයේ යහපැත්තෙන් තියෙනවා කුරුවිට එරත්තන පාර. ඒත් එක්කම දෙහන කන්ද මුක්කුවත්ත, රත්නපුර පලාබද්දල පාර සහ අවසාන පාර දැරණියගොඩ උඩමාලිගොඩ. ඉතින් මෙන්න මේ මාර්ගයන්ගෙන් දුරම මාර්ගය තමයි දෙහන කන්ද මුක්කුවත්ත පාර. ඒ පාර ඔයාලට සිරිපා කරුණා කරන්න කිලෝමීටර් 16ක් උඩට එන්න ඕනේ. ඉතින් කිලෝමීටර් 16ක් කරුණා කරාන් පස්සේ තමයි අපිට පුළුවන් මෙන්න මේ ලස්සන සිරිපා මළුව කරුණා කරන්න. ඉතින් කෙටිම මාර්ගය සඳගල තැන්න. අපි ආපු මාර්ගය කිලෝමීටර් 5මාරක් වගේ තියෙනවා. ඉතින් 60 නල්ලතන්නි පාර කිලෝමීටර් 7යි. රත්නපුර පාර කිලෝමීටර් 14ක් වගේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ලස්සන පාරෙන් ඇවිල්ලා අපිට අර ලොකු ગેප් එකක් උඩට නගින්න තියෙන පාර තමයි රත්නපුර පාර. මීටර 1900ක් විතර එක දිගට අපි උඩට නගින්න ඕනේ මෙන්න මේ සිරිපා කරුණා කරන්න. ඉතින් හරි ලස්සන අවාරයක අද පොද මීදුමක් මැදින් අපි සිරිපා කරුණා කරනවා අවාරේ. මෙන්න මේ ලස්සන සාම චෛත්‍ය වගේ ඒ සුන්දරත්වයක් බලාගෙන අපි මහගිරි දඹෙන් සිරිපා කරුණා කරනවා. තව පොඩි වෙලාවකින් අපි උඩමළුවේ යමු උඩමළුවට. මහගිරි දඹෙන් ඇවිල්ලා ඇහැල කණුවේ අපි දැන් උඩමළුව ගාවට ඇවිල්ලා තියෙන්නේ. ආයි පොඩි දුර අපිට යන්න තියෙන්නේ. උඩ සිරිපා මළුව. හරි සුන්දර ගමනාන්තයක්. අපි යමු පොඩ්ඩකින් අපි සිරිපා මළුවේ. යමු සිරිපා මළුවට. ඉතින් ඔන්න අවසානයේ සිරිපා මළුව කරුණා කරන්න වාසනාව එකම අවාරයක මාර්ගයන් දෙකක් ඔස්සේ සිරිපා කරුණා කරන්න වාසනාව ලැබුණා. ඉතින් මම අර ගිය පාර පෙන්නුවා වගේම මේ පැත්තින් රත්නපුර පාර තියෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා මම අර අපේ ශීපදස්ථානයේ වැඳුම් කෙරුවේ 60 පාරේ. ඉතින් ඔයාලට මම මේ දැන් පෙන්වන්න යන්නේ රත්නපුර පාරෙන් එනකොට මෙන්න මෙහෙම තමයි හර ලස්සනට පේන්නේ සිරිපා මළුව. අර ගියේ පාර කිව්වා වගේම අපිට ඉතින් ළඟටම ගිහිල්ලා කරුණා කරන්න බැරි වුණත් සුන්දර අවාරයක හරි ලස්සන සංචාරයක ගමන් නිමාව මෙන්න මේ වගේ හරි ලස්සන තැනකින් සිරිපා මළුව කරුණා කරා. ඉතින් බෞද්ධ විදිහට අපි මෙන්න මේ සිරිපා මළුව ශ්‍රීපාදස්ථානය විදිහට තිබුණත්
අපි පිළිගත්තත් ක්‍රිස්තියානි ආගමිකයන් සහ දැමිල බැතිමතුන් පවා මෙන්න මේ ශ්‍රීපාදස්ථානයේ නම දිනවා. ඒ හේතුව ශිව දෙවියන්ගේ සන්ධිස්ථානයක් ලෙස අපේ දමිළ ජනතාව මෙන්න මේ ශ්‍රීපාදස්ථානයේ වැදපිදුම් කෙරුවත් ක්‍රිස්තියානි බැතිමතුන් ආදන්ගේ පාසලකුණ මෙන්න මේ ශ්‍රීපාදස්ථානයේ තියෙනවා කියලා වැදම් පිදුම් කරනවා. ඉතින් බොහෝ බහු ආගමික පූජනික ස්ථානයක් විදිහට තමයි මෙන්න මේ සිරිපා මළුව හඳුන්වන්නේ. ඔන්න ඉතින් සිරිපා කරුණා කරලා සිරිපා උඩමළුවේ ඉඳලා අපි දැන් මහගිරිදමේ පළට බහින ගමන් ඉන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට හරි ලස්සන විස්තරයක් පෙන්වන්න තියෙනවා. මෙන්න මෙතනින් තියෙනවා සාම චෛත්‍යය. යකා ඇඬු වැල්ල. මෙන්න මෙහෙම ලස්සනට ඇවිල්ලා එහා පැත්තින් මාවුස්ස කැලේ ජලාශය, මේ පැත්තින් අපි ආපු සඳකල තැන්න මාර්ගය, ඊට පස්සේ එහා පැත්තින් මරේවතු යාය, මේ තියෙන්නේ මේ බලන්න මේ මෙන්න මෙහෙම පාර ගිහිල්ලා අර මේ බලන්න අර නල්ල තන්නේ හරහා එන පාර තමයි අර කඩ තියෙන්නේ. මේ දැක්කද? මේ වෙයිලා අන්න අතෙන් යනවා නල්ල තන්නේ ටවුන් එකට. ඉතින් අන්න ඔහොම ලස්සනක් තමයි තියෙන්නේ මෙන්න මේ මහගිරි දඹේ ඉඳලා හරි පැහැදිලි දසුනින් බලනකොට. ඔයාලට මං ගී පාරනකොට පෙන්වන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද මෙන්න මෙතන මීදුමෙන් ඝන මීදුමකින් වැහිලා කිසි දෙයක් පෙන්වන්න ගන්න බැරි වුණා. ඉතින් අද අන්න ඒ හේතු නිසා මම ඔයාලට මෙතනදී මෙන්න මේ ලස්සන තැන පෙන්වනවා. මේ බලන්න ගස්වල පාට මල් පිපිලා හරි ලස්සන අවාරයක අවසානයක්. ඉතින් අපි යමු මෙන්න මේ පාරෙන් දැන් අපේ ගමන අවසන් කරන්න. අපිට තව ලොකු දුරක් යන්න තියෙනවා. ඒක නිසා අපි මෙන්න මේ පාරෙන් මෙන්න මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහ ගිහලා මෙන්න මෙතනින් අපි කැලේට ඇතුල් වෙලා සඳකල තැන්නේ අපේ ගමනාන්තය අවසන් කරනවා. ඉතින් අන්න ඔහොමයි අපාරයක අවසාන දවස් ටිකේ සිරිපා කරුණා කරේ. ඉතින් අපි යමු පල්ලට. ඔයාලා යන ගමුත් තව ලස්සන සස්සන දැන් පෙන්නන්නම්. වීඩියෝ එක අවසානයේත් පෙන්නන්න ලස්සන තැනක් තියෙනවා. ඉතින් අර වෙනදා කියනවා වගේම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් හරි ලස්සන තැන්වල හරි ලස්සන වීඩියෝ බලා ගන්න පුළුවන්. හරි ඉක්මනින් ඔයාට වීඩියෝ එක subscribe කරලා වීඩියෝ එක බලලා channel එක subscribe කරලා තියාගත්තොත් ඉතින් අන්න ඒක මතක් කරන ගම හරි ලස්සන පාරෙන් අපි මෙන්න මේ පැත්තින් බහිනවා මහගිරි දමෙන් අපේ සිරිපා කරුණාව අවසන් කරන්න. ලස්සන පාට මල් යායක් වගේ හරි ලස්සන ගස් මැදින් යන්න තියෙන්නේ. අපි යමු පල්ලට. මේ පාරෙන් ඇවිල්ලා සඳකල තැන්න පාරෙන් ඇවිල්ලා අපි දැන් මගක් දුරට ඇවිල්ලා තියෙන්නේ අපේ ගමන ඉවර කරන්න. ඉතින් ඔයාලට මේ බලන්න යන්න තියෙන පාර. ඉතින් හරි ලස්සන පාරක යන්න තියෙන්නේ. මේ පේනවා තියෙන පාර. කෙමෙන් දුර ගෙවාගෙන අපි ඇවිල්ලා තින්නේ අපේ ගමනාන්තයේ අවසානයේට. ඔයාලා බලනවා ඇති අර කැලේ පාර පස්සක ඉඳලා
කොහොමද මේ ගෙදරක් අස්සකට ආවේ හේතුව. ඒ හේතුව මම ඔයාලට කියන්නම්. අපි ඊයේ රෑ මෙන්න මේ මරේ වතු යායට එනකොට වෙලාව 6:00 වගේ ඇති. ඉතින් මමයි මගේ යාළුවයි අපි ආවා වතුර බෝතලයක් ගන්න මෙන්න මෙතන තියෙන කඩේට. දෙන්න මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ තැන. මෙන්න මෙතන තියෙනවා දේවාලය. ඔයාලට පේන්නේ නැති වෙයි. මෙන්න මේ පාටත් එක්ක ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙයි මෙන්න මේ තැන. ඉතින් මෙන්න මේ තැන තමයි අපේ ඊයේ අපේ නවත්තැන්පල වුණේ මෙන්න මේ තැන. ඒ හේතුව අපිට හරි ආදරණීය මිනිස්සුකයක් හම්බුණා මෙන්න මේ ගමන ආරම්භ කරන්නත් කලින්. ඉතින් මෙන්න මෙයා තමයි අපිට හම්බුනේ. අපි දෙන්න ආවේ වතුර බෝතලයක් ගන්න. වෙලාවට එළියේ ඉන්න ඕනේ මෙන්න මේ කාමරේ ඉන්නේ කියලා පොඩි ගානක් අපිට කිව්වා. ඒ කියන්නේ මෙන්න මේ සඳගල තැන්නෙන් සිරිපා කරුණා කරනකොට ඔයා එන කෙනෙක් නම් ඔයා දන්නවා එහා පැත්තේ කෝවිල තියෙනවා. ඉතින් කෝවිලත් එක්කම පල්ලින් තමයි මෙන්න මේ ගෙදර තියෙන්නේ. එයා තමයි අපිට කෑම එක හදලා දුන්නේ. ඇත්තම කෑම එකත් මාරම ක්වොලිටි හැමදේම. ඉතින් හරි ලස්සන. ඔයාලට එනම නම් 10 දිනකට වගේ ඉන්න පුළුවන් නේ. 10 දිනකට වගේ එකමඩේට් වෙන්න පුළුවන්. මෙන්න මේ හරිය ඔයාලට මෙන්න මේ පැත්ත වෙන්න. මෙන්න මේ හරිය එළියෙන් ඔයාලට පුළුවන් පාටියක් වගේ මොන හරි පොඩි පාටියක් වගේ කියන්නේ අර අපි සිරිපා කරුණා කරන නිසා ලොකු දේවල් නෙමෙයි. ඔයාලට පොඩියට ඇවිල්ලා මෙන්න මෙතන එන්ජොයි කරලා මෙන්න මේ ලස්සන ගමන ඉවර කරලා යන්න පුළුවන්. 10කට වගේ දෙනවා නම් පොඩි ලෝ බජට් එකකට ඔයාලට මෙන්න මේ තැන ගන්න පුළුවන්. ඔයාලට මම නම්බර් එක යටින් දාන්නම්. ඉතින් ඒ නම්බර් එකෙන් ඔයාලට මෙයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපිට අර හිතට දැනුණ මිනිස්සු නිසා මම ඔයාලට නල්ලතන්නියේ වීඩියෝ එකකින් මම එක පුද්ගලෙක් පෙන්නුවා. ඒත් මේ සිරිපා අඩවියමයි හරි ආදරණීය මිනිස්සු. ඉතින් අන්නේ හේතු නිසායි මම මෙයාලගේ තැන මම ඔයාලට විස්තරයක් විදිහට මෙන්න මෙහෙම කිව්වේ. ඉතින් ඔයාලට මේ ඒ කියන්නේ මේ පැත්තේ කාමරේ තියෙන මෙන්න මේ හරිය එළියේ අවුලන්නේ එළියට වොෂ්රූම් දෙකක් තියෙනවා. ඉතින් වොෂ්රූම් දෙකක් තියෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හරිය නිදහසේ ඔයාලගේ සිරිපා කරුණා කරන වැඩේ වාරේ හෝ අවාරේ වුණත් ප්‍රශ්නයක් නැහැ නේ. වාරේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වාරේ හෝ අවාරේ එන ඔයාට මෙන්න මේ තැන හොඳ එකමඩේෂන් එකක් හොඳ ෆැසිලිටි තැනක් වෙයි කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද අපිට සලකපු විදිය අනුව මම සාමාන්‍යයෙන් තැන් මාකට් කරන්නේ. ඒ වුණාට මෙන්න මේ තැනත් එක්ක මම ඔයාලට මෙන්න මේ විස්තරය කියනවා. ඉතින් ඔයාලට ඇත්තටම thank you. කෑම එහෙමත් ඇත්තටම මාර ක්වොලිටි හැමදේම. ඉතින් එහෙනම් අපි ඊළඟ ලස්සන තැනේදී හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.